සුබ දවසක් හැමෝටම. අද අපි බලන්න යන්නේ monthly budget එකක් කොහොමද ලේසියෙන් අපි හදාගන්නේ කියලා. ඔයගොල්ලෝ මේ දැන් දකිනවා වගේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ income ඒ වගේම expenses ඒ වගේම මේකේ total එක කොහොමද හම්බුනේ ඊට පස්සේ අපිට පුළුවන් column chart එකක් විතර pie chart එකක් විතර කොහොමද අපි ගලපලා හදාගන්නේ වගේ දේවල් අද අපි බලන්න යනවා. හරි අපි යමු එනවා වීඩියෝ එකට. මුලින්ම මම අවශ්‍ය කරන headline එක අපි දාගෙන ඉමු. ඒකට monthly budget කියලා මම දාගත්තා. ඒක මම දැන් font size එක ටිකක් ලොකු කරලා 36ට වගේ දාලා ඒක select කරලා bold කරලා මම ඊට පල්ලෙහායින් income කියලා අපේ main income එක sources එන විදිය මම දාගන්න යන්නේ මේ විදිහට. ඒකත් font size එක 28ක් වගේ දීලා bold කරලා තිනවා. ඊට පස්සේ ඒකේ sub category විදියට අපිට income source එක ආපු විදිය දාන්න විදියට මම source එක දෙනවා. ඊට පස්සේ income එක ලැබුණු date එක ඊට පස්සේ අපි මේ මාසේ කොච්චරක් බලාපොරොත්තු වුණාද income හම්බෙන්න ඒ හින්දා මම expected amount එකක් එතන දාන්න යනවා. ඊට පස්සේ මාසේ ඇත්තටම actual මට කීයක් හම්බුණාද කියලා පෙන්නන්න actual කියලා category එකක් මම දැම්මා. okay actual හරි right මම ඒ ටික ඔක්කොම select කරලා මම ඒ ටික bold කරගෙන එතන font size එකත් පොඩ්ඩක් වැඩි කරලා right okay height මම select කරලා මම ඒක පොඩ්ඩක් color එකක් දෙන්න යනවා right මේ විදිහට right මම දැන් කොටු කීපයක් පල්ලෙහාට ඇරලා මම දැන් මගේ expenses ටික දාන්න මම යනවා expenses කියලා මම type කරගත්තා right මෙතනදී අපිට පොඩි දෙයක් මම ඔයගලන්ට පෙන්වන්න ඕන මට මේ උඩ දැන් තියෙන income එකේ තියෙන font එකයි ඒකේ size එකයි 28 මම ඒකම මම මේ expenses කියන column එකට මම දෙනවා නම් මම අපි ගිහිල්ලා එතන මෙන්න මේ විදිහට ඒක දෙන්න ඕන වෙනම එහෙම නැතුව මට එකපාරටම මේ income එකේ තියෙන විදියටම ඒ ස්ටයිල් එකම මට මෙතනට ඇඩ් කරනවා නම් අපිට කරන්න පුළුවන් විදියක් තියෙනවා මේ Excel වල. මොකද මේ Excel වලදී අපි හැමදාම පහසුවෙන් ඉගෙන ගන්නනේ. මේවට පේනද මම මේ සිලෙක්ට් කරලා දෙනවා දැන් format painter කියලා icon එකක්. එතන පොඩි paint brush එකක් වගේ තියෙනවා. මට ඒක use කරලා මට පුළුවන් මේ income එක ඇතුලේ තියෙන settings ටිකම මට මේ expenses කියන ඒ column එකට දෙන්න. right මම කරන්නේ income එක click කරලා මම මේක click කරලා මම යනවා format painter කියන option එකට ඒක ගිහිල්ලා ඒක click කරලා මම ඇවිල්ලා expenses කියන එක උඩට ඇවිල්ලා මම ඒක click කරනවා ඊත් left click එක mouse එකේ click කරනවා right ඔන්න බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා දැක්කද දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ඒ income එකේ තිබිච්ච style එකම expenses කියන එක ඇතුළට copy වුණා හරි සරලව අපිට පුළුවන් මේ විදියට අපේ අනිත් ඒවත් ඒ විදියටම සබ් මොන හරි අපේ තව තියෙනවා නම් මේ දේවල් මම ඇඩ් කරගන්න. හරි. අපි ඊටු ටිකත් අපි එනම් පල්ලෙහාට කරගෙන යමු. මම මේකෙත් මම දාගන්නම් source එක, date එක, ඒ වගේම මෙතනදී මම දාන්නම් budget එක. මම කොච්චරක් budget එකට මම plan කළාද? ඊට පස්සේ ඇත්තටම actual කොච්චරක් මට expenses ගියාද කියලා. ඒ කියන්නේ වියදම් පැත්තෙන් මම කොච්චරක් plan කරලා තියෙනවද? ඇත්තටම ඒ උනට ඇත්තටම ගිය ගාන දාන්න මම actual කියලා එතනට දැම්මා. මම මේකෙත් මම මේ උඩ තියෙන settings ටිකම style ටිකම මට මේ පල්ලෙහා තියෙන expenses එකට එන්න ඕනේ හින්දා මම කරන වැඩේ income එකේ තියෙන ඒ අදාළ කරන ඒ ටික select කරගෙන ඒකේ style එක copy කරලා මෙතනට ඇවිල්ලා paste කරනවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ. හරි. මම ඒකේ වැඩිපුර මම columns ටිකක් මම තියාගන්නම්. right. මේ හරියට විතර අපි type කරගමු. right. මම මෙතනට මේ දාන්න යන්නේ column chart එකක් කොහොමද මගේ income එක ඇති වුණේ කියලා. how you did කියලා මම එතන type කරගත්තා. කොහොමද how you did ඒ style එකම මම මේ විදිහට එතනට දැම්මා. මම මෙතනට දාන්න how you spend කොච්චරක් මම වියදම් කළාද. ඒක මම pie chart එකක් විදිහට
මේ පැත්තෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මම අපි ගිය පාරවල අපි ඒක බැලුවේ නැහැ කොහොමද කළේ කියලා. මම මේ පාර ඔයගොල්ලන්ට ඒ දේවල් ටිකත් මම පෙන්නන්න බලාගෙන ඉන්නවා. මේකෙදි අපි ඇත්තටම විශේෂයෙන් මෙතනදී කතා කරන්න යනවා කොලම් chart එක, ඒ වගේම pie chart එක, ඒ වගේම තව එක දෙයක් අපි ඉගෙන ගන්න යනවා. මේක තව අපි තව චුට්ටකින් ඉස්සරහට බලමු. right. මම මෙතන දැන් දාන්නම් බජට් එක කොච්චරක් ටෝටල් බජට් එකක් මට ගියාද කියලා බලා ගන්න. බජට් එක මම බජට් ටෝටල් කරන්නම්. right. ඊට පස්සේ මම ඒකෙත් සබ් කැටගරිස් ටිකක් දාගන්නම්. ටෝටල් එක බජට් ටෝටල් එකේ මම කොච්චරක් බජට් කළාද. right. ඊට පස්සේ ඇක්චුවල් කොච්චරක් මට ගියාද කියලා ඉවරලා. right. ඒකෙත් මම අර කලින් ඒ ටික සිලෙක්ට් වෙච්ච හින්දා ඒ රෝ එකට මම හිතන්නේ ඒක මෙතනට ඔටෝමැටිකලිම ආවා. right. මේකේ බජට් ටෝටල් එකටත් මම අර විදියට ගිහිල්ලා ඒ තිබෙන ස්ටයිල් එකම කොපි කළා. right. මෙන්න මෙතන කොටුවට මම monthly කියලා දාගන්නම්. right. ඒකෙදි මම බලාපොරොත්තු වෙනවා අලුත් දෙයක් ඔයගලන්ට උගන්වන්න. මේ monthly කියලා දාගත්ත කොටුවට පල්ලෙහා කොටුව මෙතන ස්ටයිල් එක ඉස්සල්ලා මම වැඩි කරගෙන ඉන්නම් හෝල්ඩ් කරලා. right. okay. මම ඒක මර්ජ් කරන්න යන්නේ දැන්. right. ඒක මර්ජ් කරගමු අපි. right. මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මම ඒක මර්ජ් කරගන්නවා. හරි. මට ඒක පැත්ත left එකට කෝණ එකට ඕනේ හින්දා මම ඒක left එකට දෙන්න. right. okay. right. ඊළඟ පල්ලෙහෙන් තියෙන කොට තුනත් මම මර්ජ් කරලා මෙන්න මෙතනට මම drop down menu එකක් දාන්න බලාපොරොත්තු වෙනවා අපේ මාස 12ම මෙතන එන විදියට. ඒ කියන්නේ මාස 12 කියන්නේ ඔයගලන්ට අවශ්‍ය කරන මාස විතරක් සිලෙක්ට් කරලා ඒ drop down menu එකෙන් අවශ්‍ය කරන මාසෙ සිලෙක්ට් කරාම මේ මාසෙ එතනට එන විදියට. right. මම දැන් පෙන්නනවා ඔයගලන්ට කොහොමද මේ මම drop down menu එකක් මෙන්න මේ merge කරගත්ත සෙල් එක ඇතුළට දාන එක merge කරලා හෝ නැතුව හෝ ඔයාලට කැමති විදියට ඒක දාගන්න පුළුවන්. right. මම දැනට මේ පළවෙනි worksheet එක rename කරගන්නම් budget කියලා. දෙවෙනි එක data කියලා. අපි දැන් අවශ්‍ය කරන data ටික මට එතනට එන්න ඕන හින්දා මම ඒක data කියලා rename කරගන්නවා. right. okay. හරි. okay. මම ඔන්න දැන් බජට් එක ඇතුළට ආවා. මෙතන data ටික තියෙනවා. මේකේ sorry මට මෙතන පොඩි වැරදීමක් කළා. මම මෙතන date කියලා type කරලා තියෙන්නේ. මම පස්සේ තමයි voice කළේ. okay. හරි. ඒක data වෙන්න ඕන. date නෙමෙයි data. මම අවශ්‍ය කරන මාස 12 මෙතන type කරගත්ත මේ data කියන sheet එක ඇතුලේ ඒ ටික තමයි මම මෙතන මේ column එක ඇතුළට දැන් මේ drop down menu එකකින් ගන්න යන්නේ. okay. හරි. මේ විදිහට මම data කියන cell එක click කරලා ඒක ඇතුලේ දකුණට වෙද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා data validations කියලා පොඩි tab එකක්. tab එකක් කියන්නේ එතන මේ icon එකක් තියෙනවා. right. ඒක යට ඔයගොල්ලන්ට පේනවා ඇති චූටි ඊතලයකුත් තියෙනවා. අයින. පන්නේ ඊතලයේ click කරපුවම data validation sheet එක open වෙන්න ඕන. මොනවද තියෙන්නේ කියලා. right. එක බලමු දැන් click කරලා. හරි. ඒක ඇතුලේ තියෙනවා data validation කියන එක උඩින්ම. මම මේ data validation එක ගැන තමයි කතා කරන්න යන්නේ මෙතන. right. ඔන්න අපිට open වුණා data validation box එක. මේකේ ඔයගලන්ට තියෙනවා settings, input message, error alert. අපි පළවෙනි එක ගැන තමයි අපි කතා කරන්නේ settings ගැන. ඒකේ ඔයගලන්ට පේනවා පල්ලෙහාට එද්දි allow කියලා තියෙනවා. allow එකෙත් පොඩි ඊතලයක් දාලා drop down menu එකක් තියෙනවා. ඒකේ list කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. අපි දැනට list කියන එක click කරගෙන මම ඒක okay කරගන්නවා. okay කරගන්න ඕනෙත් නැහැ. ඒතර click කරපුවම automatically අපිට පෙන්නනවා ඒ source එක පෙන්නනවා කොහෙද මේ path එක අපිට ගන්න තියෙන තැන. අපි ওই data වල අපි මාස 12 type කරගත්තනේ. එතන ඒ ටික තමයි අපි මෙතන select කරලා දෙන්න ඕනේ. මම ඒ හින්දා මේ පොඩි ඊතලයේ උඩට තියෙන ඊතලයේ click කරපුවම ඒක මෙන්න minimize වුණා පොඩ්ඩක්. මම දැන් යනවා කෙලින්ම අර data sheet එක ඇතුළට. ඔන්න data එක තියෙන එක මම මෙතනින් click කරගන්න යනවා. ඒක click කරගෙන මම මාස 12 උඩින් ඉඳන් පල්ලෙහාට select කරගෙන මම මෙතනදී enter කිරීමක් තමයි කරන්නේ. select කරලා ඉවරයි. ඔන්න මම දැන් enter කළා. enter කරවම ඔටෝම එතනට ඒ data එකේ තියෙන path එක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. data sheet එකේ ඒ path එක තමයි මෙතන පෙන්නන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් කරලා බලන්න. ඔයගොල්ලන්ගේ සමහර මීටරට වෙනස් වෙලායි. right. මෙන්න මෙතනට ආවා දැන්. පේනවද ඔයගොල්ලන්ට අලුතෙන් එතනට එකතු වෙලා තියෙනවා පොඩි ඊතලයක්. අපි මේ තලේ පොඩ්ඩක් ක්ලික් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. right. අන්න දැක්කද ඔයගොල්ලන්ට? අතන අපි data sheet එකේ ගත්ත මාස 12ම එතනට මෙතනට ඇවිල්ලා තියෙනවා.
රයිට්. එහෙම තමයි data මේ අවශ්‍ය කරන list එකක් ඇතුළත් කරගන්නේ cell එකකට. රයිට්. මේක තව විදි කීපයක් තියෙනවා කරන්න. මේක easy ක්‍රමයක් තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ හැමතිස්සෙම. රයිට්. මේ විදිහට යනවා. මම දැන් මේකේ කොලම් එකෙත් ඔයගලට ඒක මාසෙ කැමති අවශ්‍ය විදිහට ඒක චේන්ජ් කරගන්න පුළුවන්. මාර්තුද අප්‍රේල්ද කැමති විදිය. රයිට්. මම දැනට මේක මාර්ච් කියලා තියලා මම මේකේ ෆොන්ට් සයිස් එකත් පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් ලොකුවට පේන්න ඕනේ. ඒක පොඩ්ඩක් ලොකු කරගන්නම්. කරලා ඒකත් align කරගන්නම් වමට. හරි. මම දැන් මේක පොඩ්ඩක් ලස්සන කරන්න පොඩ්ඩක් කලර්ස් පොඩ්ඩක් ඇඩ් කරන්න මේක පොඩ්ඩක් ඉස්සුවා මම දැන් උඩට රයිට් මේ දෙකම සිලෙක්ට් කරලා මම දැන් මේකට කලර් එකක් මෙන්න මේ විදිහට දෙනවා. රයිට්. ඔයගොල්ලෝ කැමති විදිහට මේක කලර් කරලා හැඩවැට දාලා හදා ගන්න පුළුවන්. රයිට්. උඩේකට කොල්ල එක දීලා යටට කහ දුන්නා මම. රයිට්. හරි. දැන් අපේ ඉන්ෆර්මේෂන් ටික මම අවශ්‍ය කරන ටික ෆීඩ් කරන්න තමයි දැන් මේ යන්නේ. දැන් අපි ඉස්සලා කළේ ටෙම්ප්ලේට් එක හදාගන්න එක. මේකෙත් මම හෙඩ් මේන් හෙඩ්ලයින් එක monthly budget ඒක කලර් එකක් දීලා රයිට් යටින් පොඩි ලයින් එකකුත් දාන්නම්. ඒක අපි නිල් පාටින් වගේ දාමු. රයිට්. ඒක පොඩ්ඩක් පොඩි කරමු අපි. ඕකේ. රයිට්. රයිට්. මම දැන් මේ source කියන එක තුළට පොඩි මේ ලයින්ස් ටිකක් දාගමු. tables නෙමෙයි sorry. මම ආයිත් back එකට යන්න ඕන. home එකට ගිහිල්ලා මේ font එක ඇතුලේ තියෙන මෙන්න මේ icon එක හොඳට බලා ගන්න. මෙන්න මේ icon එක click කරපුවම borders line එක open වෙනවා. ඒකට මම all borders කියලා පොඩි thin all borders එක තමයි මම දෙන්නේ. right. පල්ලේ expenses එකෙත් ඒකම දාගමු. right. ඊට පස්සේ budget එක ඇතුළටත් කොටු 3ක් වගේ select කරලා පැත්තටත් අපි මේ ටිකම select කරලා මම ඒක දාගන්නම්. right. හරි. ඔන්න අපේ template එක දැන් හරිය ඇදෙනවා. right. මම මෙතන income එක ඊට පස්සේ expenses right. ඊට පස්සේ for saving කියලා මෙතනට දෙන්න. right. එතකොට අපි කොච්චරක් මාසේ අන්තිමට ඉතුරු කළාද ඒ වගේ දේවල් බලන්න මම පොඩ්ඩක් මේක ලොකු කරගන්නම්. right. අවශ්‍ය කරන විදිහට ඔයගොල්ලෝ adjust කරගන්න එක. ඔයගොල්ලෝ ඉගෙන ගන්න කාලේ මේවා ලොකුවට worry වෙන්න එපා. මොකද හැම එකක්ම ඔයගොල්ලෝ කරලා බලන්න. එහෙට මෙහෙට උනාට ප්‍රශ්නයක් නැහැ. මේ හැම එකක්ම අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. දැනට ඉගෙන ගන්න හින්දා අත හුරු කරගන්න මේක වල තියෙන දේවල් දැනගන්න හින්දා ඔයගොල්ලොත් එක එක විදිහට මේක කරලා බලන්න. right. ඊට පස්සේ අපි source එක ඇතුලේ මම type කරන් යන්නම්. අපි හිතමු අපි මේ හැම එකම උපකල්පනය කරමු. salary එක දාලා ඒ salary එකේ date එකක් දීලා මම කොච්චරක් මේක බලාපොරොත්තු වුණාද මට salary එකක් ඉදිරියට හම්බෙන්න. ඒක සමහර එක අයට ෆික්ස් හම්බෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. මම මේකේ දැන් expected එකට 1,50,000ක් වගේ දාගත්ත salary එකක්. ඊට පස්සේ actual අපි හිතමු අපිට හම්බුනේ අපි බලාපොරොත්තු වුණාට අපිට හම්බුනේ 1,35,000ක් වගේ කියලා අපි හිතමුකෝ. right. එතකොට අනිත් එක මම මේ දෙකම දැන් select කරලා පොඩි කමා එකක් style එකක් දානවා. කමා style එකක්. එතකොට ලස්සනට ඒක වෙන් වෙලා පෙන්නනවා අපිට ආපු figures ටික. හරි. මම දැන් මේ column එක ඇතුලේ අපි කීපයක් අපි type කරගෙන ඉමු. අපි තුමු අපිට part time job එකක් කරලා දෙවෙනිදා 27/2/25 අපිට හම්බෙච්ච ගාණ අපි දාමු අපි බලාපොරොත්තු වුණා 55,000ක් කියලා අපි හිතමු. right. එහෙනම් අපි 55,000ක් හම්බුණාට අපිට අපි උපකල්පනය කරමු අපිට හම්බුනේ 35,500ක් කියලා. ඒ වගේම අපි තුමු අපි රෙන්ට් කරනවා මොනවා හරි කියලා අපේ තියෙන දෙයක් ගෙයක් හෝ කඩයක් මොනවා හරි ඒකටත් අපි රේට් එකක් දාගමු. මේවා කැමති එකක් ඔයගලන්ට කැමති විදිහට දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි තුමු මේක අපි සාම්පල් එකක් නේ හදන්නේ. සාමාන්‍යයෙන් ඉතින් දෙයක් රෙන්ට් කළාම අපිට ඒ ගාණම අපිට ගොඩක් දුරට හම්බෙන ඉඳා මම එතන දාගත්ත 30,000ම අනිත් පැත්තට දැම්මා. ඕකේ. මෙතන ඔන්න දෙයක් අපිට වුණා. අපි කරද්දි ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඉතින් පොඩි පොඩි දේවල් එනවා. මෙතන බලන්න මම දැන් මේක කීපාරක් වෙනස් කළා. දැන් ඒ වුණාට වෙනස් වුණේ නැහැ. මටත් ඒක පස්සේ තමයි මතක් වුණේ. දෙවෙනි මාසේ මම මේ ස්ටයිල් එකත් කොපි කරලා බලුවා වෙනස් වෙනවද කියලා. වෙනස් වුණේ නැහැ. ඔයගොල්ලන් කල්පනා කරනවද මොකද්ද මේ කියලා?
බලන්න මේ 2.29 කියන්නේ මේ 25 වෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ 29 තියෙන්න විදියක් නැහැ. ඒ හින්දා තමයි මේ ස්ටයිල් එක මම කොච්චර කළත් මේක වෙනස් වුන්නේ නැත්තේ. ඉතින් ඔයගලන්ටත් ඒ වගේ දේවල් වෙන එක හොඳයි. එතකොට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හරි. ඒක ඕකේ. අපි ඉන්කම් සෝස් ටික හදාගත්තා. ඔයගොල්ලෝ මේක බලන්න. හරි. ඊට පස්සේ මම දැන් ටයිප් කරගන්නම් මගේ එක්ස්පෙන්සස් ටික. අපි හිතමු ග්‍රොසරියට පළවෙනි 3.1 2025 අපි ප්ලෑන් කළා කියලා 45000ක් අපිට වියදම් වෙයි කියලා. ඒ වුණාට අපි හිතමු අපිට වියදම් උනේ ඊට අඩුවෙන් නම් අපි දාගමු 42000ක් වගේ. ඒ වගේ ඒකෙත් අපි අර විදිහටම සිලෙක්ට් ඕල් දාලා ඒ සෙට් එක අපි කමා එක අපි දාගන්නවා. අපිට පැහැදිලිව පේන්න හින්දා අපි තුන් ෆෝන් වලට අපි 3.1 ගිය ගාන 2500යි. මේ විදිහට කන්ටෙන්ට්ස් ටිකක් මම දාගෙන යන්නම්. බලාපොරොත්තු වෙන වෙච්ච ගාන ඒ වගේම ඇක්චුවල් කීයක් වියදම් වුණාද වගේ දේවල්. මේකේ ෆිගර්ස් ගැන එච්චර බොරු වෙන්න එපා. මේවා ඇත්ත ගණන් නෙමෙයි මම නිකන් හිතට හිතන ඒවා තමයි මම මෙතනදී මේ ටයිප් කරගෙන දැන් ඉලෙක්ට්‍රිසිටි අපි දාගත්තා. සාමාන්‍ය 5000ක් වගේ දාමු. අපි ඊට වඩා අපිට වියදම් වුණා කියලා ඒක අපි 6000ක් වගේ ෆිගර්ස් ටිකක් දෙමු. වෝටර් බිල් එක සාමාන්‍ය පොඩි ගණනක් නේ වෝටර් වලට යන්නේ. අපි දාගමු 1500ක්. අපි හිතමු ඒක ඊට අඩුවෙන් වියදම් වුණා 1250ක් දාගත්තා. ඊට පස්සේ 3500යි ගෑස් එකට තමයි අපි ගාන දාගත්තේ 3500යි 3850ක් වේදම් වුණා කියලා. ඊට පස්සේ ෆුවල් වලට අපි දාගමු 8000ක්. අපි තුමු එක මේ මාසේ වැඩිපුර ටිකක් වේදම් වුණා කියලා 10000ක් වගේ. හරි. එතකොට ඒ වගේ ගණන් ටිකක් තමයි අපිට හම්බෙච්ච ඉන්කම් එක මේ උඩ තියෙනවා. ඊට පස්සේ පල්ලෙහා කොලම් එකේ තියෙනවා මේ මාසේ අපි වේදම් කරපු විදිහ අපිට හම්බෙච්ච ඉන්කම් එක. අපි බලමු දැන් එතකොට කොහොමද මේ වේදම් ආපු ආදායම් සහ වේදම් කොහොමද අපි බජට් කළේ කොහොමද ඊට පස්සේ අපිට ඒක ඇත්තටම වේදම් උනේ කොහොමද අපි කීයක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වුණාද කියලා. හරි. දැන් මම මෙතන කොලම් එකට දානවා සමානයි සම් කියලා බ්‍රැකට් එක ඕපන් කරලා මේ එක්ස්පෙක්ටඩ් කියන එකේ ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න. මොකද මට ඉන්කම් එක ඇතුළට මට එන්න ඕන මම බලාපොරොත්තු වෙච්ච ඔක්කොම ඉන්කම් වල එකතුව. ඒ විදිහේ හින්දා තමයි මම මේ විදිහට මේ ෆෝමියුලා එක දාගන්නේ. එතකොට C8 එකේ ඉඳන් ඒ වෙනපු විදිහට වෙල්ලනකම් ඒ ටික ඔක්කොම හයිලයිට් වෙලා ආපු ගාන තමයි 235000 ඒ විදිහට සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරි. ඒ වගේම මට ඊළඟ දැන් ඔයගලන්ට මෙතන පල්ලෙහා මම මේ පෙන්නුවේ මෙතන ඔයගොල්ලෝ ඒ දාපු 235000 මේ පල්ලෙහාත් ඔයගලන්ට පෙන්නුවා. ඊට පස්සේ මට ඕන මේ ආපු ඔක්කොම එක්ස්පෙන්සස් උත් බජට් එකේ කොච්චරක් ආවද කියලා මට පෙන්න ගන්න. අර විදිහටම කලින් කළා වගේම මම ඒකත් සිලෙක්ට් කරලා අර විදිහට ගන්නවා 91000ක් මට වෙලා තියෙනවා. ඊට පස්සේ ඇක්චුවල් මට ටෝටල් ඉන්කම් එකත් මම බලන්න ටෝටල් ඇක්චුවල් ඉන්කම් එකේ තියෙන ටෝටල් එකත් මම ඒ විදිහට ගත්තා. ඊට පස්සේ ටෝටල් එක්ස්පෙන්සස් ටිකත් මම අර විදිහටම එතනට ගත්තා. ඊට පස්සේ ටෝටල් ඉන්කම් එකෙන් ටෝටල් එක්ස්පෙන්සස් අඩු කරාම එන ගාන තමයි for savings කියන එකට ඇතුළට එන්න ඕනේ. එතකොට මම කරන්නේ sum ගිහිල්ලා bracket එක open කරලා උඩ එකෙන් අඩු වෙන්න ඕන යට තියෙන එක. ඒක මයිනස් එකක් දීලා මම enter කරනවා. එතකොට 144000ක් එතනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම එතන තියෙන column cell එක මම click කරලා මෙහෙ පැත්තට drag කරා. ඒ කියන්නේ highlight කරගෙන. එතකොට ඒ ඉඳ තමයි එතනට 108900ක් ආවේ. 108900ක්. එහෙම නැතුව අපිට ගණන්නත් පුළුවන්. අපි ඒක සමානයි සම් කියලා දාලා බ්‍රැකට් එක ඕපන් කරගෙන උඩ තියෙන amount එකෙන් යට තියෙන amount එක අඩු කරපුවමත්
ඒ ගානම තමයි. එතකොට ඒක කොයි විදිහට ගත්තත් එකම amount එකක් තමයි එන්න ඕනේ. මෙන්න මේ select කරපු figures ටික තමයි දැන් අපිට මේ ආපු ටික. හරි. එතකොට අපි මේ how you did කියන දන අතරම අපි මං දෙන්න බලාපොරොත්තු වෙනවා කොලම් chart එකක්. ඒක income එක මට හැදිච්ච විදිය. එතකොට මට මේකෙදී අවශ්‍ය වෙන්නේ මේ income එක ඇතුලේ තියෙන figures ටික විතරයි. එතකොට මං ඒ හින්දා මේ salary එකයි ඒ part time job එක කරලා rent කරලා එන ඒ ටික මං select කරලා ඉවරලා ඒ figures ටික මං යනවා කෙලින්ම insert කියන එක ඇතුළට insert කියන එකේ ඔය chart කියන තැන තියෙන උඩම තියෙන මෙන්න මම මේ chart කියන මේක ඇතුලේ තියෙන උඩ තියෙන chart එක මම select කරන්න යන්නේ column chart එකක්. right මම ඒක click කරනවා. හරි මෙන්න මේ විදිහට. ඒකේ පළවෙනි එක තමයි මම select කරගන්න යන්නේ. 3D එකේ පළවෙනි එක. හරි. මේ විදිහට මෙන්න බලන්න දැන් මම ඒක click කරපු ගමන් chart එක ලස්සනට හැදලා දෙනවා. මට මෙතන මේ තියෙන headline එක අනවශ්‍යයි. ඉතින් මම ඒක delete කරගත්තා. select කරලා ඊට පස්සේ මම මේ යට තියෙන ටිකත් මට highlight කරගන්න ඕන. bold කරගන්න ඕන. මම එහෙනම් ඒක highlight කරගත්ත පොඩ්ඩක්. highlight කරලා මම එතන home එක ඇතුළට ඇවිල්ලා මට ඒක පුළුවන් ඒකේ font sizes වෙනස් කරගන්න. ඒ වගේම ඔයගලන්ට පේන නැති මම මේ උඩ තියෙන ඒවා එක ක්ලික් කරද්දි මේ income එකේ තියෙන ඒවා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙනවා. highlight වෙනවා, අයින් වෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක කරලා බලන්න. එතකොට ඔයගලන්ට පුළුවන් අවශ්‍ය කරනවා නම් ඒ විදිහට ඒක change කරගන්න. මම දැන් salary එක වෙනස් කළා. ඒකේ font size එකත් පොඩ්ඩක් වෙනස් කළා. right. මම මේක අරගෙන ඉන්නම් පල්ලෙහාට දැන්. how you did කියන තැනට. මොකද මට එතනට ඒක දාලා align කරගන්න ඕනේ හින්දා. okay. අවශ්‍ය කරන විදිහට මම ඒක පොඩ්ඩක් minimize කරගන්න. right okay. sizes පොඩ්ඩක් වෙනස් කළා. okay. right. දැන් ඔයගලන්ට පේනවා salary එක ලොකු ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. part time එකයි rent එකයි පොඩ්ඩක් එක ළඟ වගේ යනවා පොඩි ප්‍රමාණ වලින්. income source එක වැඩියම හම්බෙලා තියෙන salary එකෙන්. හරි. now අපි දැන් කරන්න යනවා දැන් how you spend කියන තැනට මේ expenses වල ඇතුළේ information ටික use කරලා මං pie chart එකක් දාන්න යනවා. අපි බලමු ඒකත් කොහොමද දාන්නේ. insert ගිහලා අපි අර විදිහම තමයි chart එක ඇතුළේ තියෙන pie chart එකේ පළවෙනි එක select කළා. මං පළවෙනි එක දැන් select කරගන්නවා. ඒකත් අර විදිහට අපි drag කරගන්නවා. ඒ වගේම ඒකෙත් අපි තියෙන ওই chart title එක අපි අයින් කරගන්න එක මට අනවශ්‍යයි නේද? මොකද මම උඩ title එකක් දීලා තියෙනවා. ඒ දෙක delete කරගත්තා. ඒ වගේම මේ දැන් මෙතන මේ පොඩියට වැටලා තියෙන විස්තර ටිකක් ඒක මට ඇත්තටම කරදරයක් ඉඳ මට pie chart එකේ වෙනම add කරගන්න ඕනේ. ඉතින් මම add මේ right click කරලා add data labels ගිහිල්ලා මම මේ හැම එකකටම අදාළව කොච්චරක් values තියෙනවද කියලා බලන්න මම ඒක add කරගන්න යන්නේ වෙනම. මේ කොට ආපු නැති හින්දා මම ඒක manually add කරගන්නවා. add data call out කියන එක මම click කරනවා. එතකොට ඔයගලන්ට පේනවා ඒකට අදාළව ඒවා ඉස්සරහින් වැටලා තියෙනවා. මේ groceries තමයි වැඩිම expenses මගේ තියෙන්නේ. ඊට පස්සේ phone bill එකට තමයි වැඩියම මම වියදම් කරලා තියෙන්නේ. දැන් මේකෙත් මට අවශ්‍ය විදිහට මේක චුට්ටක් මේක ලොකු කරගන්න මම බලන්නම්. පොඩ්ඩක් click කරලා චුට්ටක් අදින්න වගේ තියෙන්නේ. right. ඒක නම් පොඩ්ඩක් වැඩි වුණා වගේ. right. ඒක අඩු වුණා වැඩි වුණා මම එහෙනම් undo කරලා චුට්ටක් ඇද ගන්නවා. චුට්ටක් හරි. දැන් මේකේ තියෙන figures උත් මට එහෙට මෙහෙට ඇදලා දැන් ඒවා ඔක්කොම කලම වගේනේ තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් ඇදලා කරලා ඒවා ලස්සනට පිළිවෙලකට හදා ගන්න පුළුවන්. මොකද මේ ඔයගොල්ලෝ මේව කරලා බලන්න. එතකොට අත හුරු වුණාට පස්සේ ඔයගලන්ට කලබලයක් නැතුව ලස්සනට අවශ්‍ය කරන විදිහට මට වඩා ලස්සනට ඔයගලන්ට මේක හදා ගන්න පුළුවන්. මේ හැම එකක්ම අපි colors font zone එකක් වෙනස් කරන්න පුළුවන්. මේකත් හැබැයි column chart එකත් පොඩ්ඩක් ලොකු කරන්නම ඔයගලන්ට හරියට ඒක පේන්න ඕනේ හින්දා right. හද පාඩමේ මට ඇත්තටම ඔයගලන්ට කියලා දෙන්න ඕනුනේ මේකේ කොහොමද බජට් එකක් හදාගන්නේ, ඒකට කොහොමද ෆෝමියුලාස් ටික දාන්නේ, එතකොට ඒකේ සේවිං වලදී කොහොමද ෆෝමියුලාස් වලින් අඩු කරලා ඒකේ ෆිගර්ස් ටික ගන්නෙ කියන කාරණා ටික මට ඔයගලන්ට පෙන්නන්න ඕන. ඒ වගේම කොලම් chart එකක් කොහොමද ඇඩ් කරගන්නේ Excel sheet එකකට, pie chart එකක් ඇඩ් කරගන්නේ, ඒකේ කොහොමද figures change කරගන්නේ. දැන් මම ඔයගලන්ට තව දෙයක් පෙන්නනවා. මෙතන ඔයගලන්ට පේනවා දැන් මම එකක් select කරා. මෙතන මේ salary එකට උඩින් date එකකුත් ඇටලා තියෙනවා.
ඇත්තටම මට ඒ ඩේට් එක අනවශ්‍යයි. මේක ඔටෝ ආපු හින්දා මට ඩේට් එක අයින් කරගන්න ඕන. මම මේ කරන්නේ පේනවද ඔයගොල්ලන්ට මම මේ හයිලයිට් වෙලා තියෙන එක ඩේට් උත් එක්ක තමයි හයිලයිට් වෙලා තියෙන්නේ. මම ඒක ඩේට් එක විතරක් ඒක අයින් කරලා අවශ්‍ය කරන සෝස් එක විතරක් දුන්නම ඒක හැදිලා ආවා. හරි. එහෙනම් අද දවසේ පාඩම් මාලාව අපි මෙතනින් අවසන් කරනවා. අපි අලුත් පාඩමකින් හම්බ වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.